හරි ළමයි හරි. ඉතින් ඔන්න ඔයගොල්ලන්ට කිව්වා වගේම අපි 2025 2026 O level පේපරේම අරන් ඇවිල්ලා තියෙන මොකද්ද? සම්භාවිතාව ගන්න. ඒ කියන්නේ ඔයගොල්ලන්ට සම්භාවිතාව පාස් පේපර් ටික කරගන්න සම්භාවිතාව ඕන ගාණක් කරගන්න පුළුවන් වෙන්න අපි හොඳට මේ ගාණ ඩිස්කස් කරමු ළමයි. හරිම ලේසි ගාණක්. ලේසි හැබැයි හරියට කරගත්තා නම් අපේ කලින් වීඩියෝස් ටික බලුවා නම් තවත් මේක ලේසි. හරි. දැන් කලින් වීඩියෝස් ටික බැලුව කට්ටිය දන්නවා මේ මොකද්ද මේ තියෙන්නේ? කොටු දැල. නේද? හරි. මේ තියෙන්නේ කොටු දැල. හරි. මම මේක ඇඳගත්තා ළමයි. ඕගොල්ලන්ට දීලා තියෙන නිසා ඔන්න මමත් ඇඳගත්තා. හරි. දැන් මම ගාන කියවන්නම් ළමයි. ඔන්න ඕගොල්ලොත් හොඳට බලා ගන්න ගාන පාස් පේපර් එකක් ගන්න ළමයි ළඟට ගාන කියවන්න. හරි. මම මේ සාකච්ඡා කරන්න ළමයි ස්ට්‍රක්චර් එකේ පස්වෙනි ගාන A B C D සහ E යනු අඹ ප්‍රභේද පහකි. A ප්‍රභේදයෙන් ගත් පැල හතරකට එක් පැලයකට හරියටම එක් රිකිල්ල බැගින් A B C සහ D යන ප්‍රභේද වලින් රිකිලි හතරක් බද්ධ කරනු ලැබේ. මේ ආකාරයට B C D සහ E යන ප්‍රභේද වලද පැල හතර බැගින් ගනිමින් A B C D ප්‍රභේද වල රිකිලි බද්ධ කරනු ලැබේ. හරිද? එහෙම කියලා අපිට පොඩි විස්තරයක් දීලා තියෙනවා ළමයි. ඊට පස්සේ අපිට කියන්න මොකද්ද? A කියන එකේ කියනවා මොකද්ද? මෙම ක්‍රියාකාරකමෙහි ප්‍රතිඵල නියදී අවකාශය දී ඇති කොටු තුල x ලකුණ මගින් ලකුණු කරන්නලු. නියදී අවකාශය කියන්නේ මේ තියෙනවා ඕන ළමයි. අවකාශය මේකේ x අකුර මගින් ලකුණු කරන්නලු. තේරුණාද? හරි. මෙයා මේකේ මොකද්ද කියන්නේ ළමයි? A B C D සහ E යනු අඹ ප්‍රභේද පහක්ලු. හරි. ඒක හරි. A ප්‍රභේදයෙන් ගත් පැල හතරකට එක් පැලයකට හරියටම එක් රිකිල්ල බැගින්. එක් පැලයකට හරියටම එක් රිකිල්ල බැගින්. හරි. ඊට පස්සේ තා මොනවද කියන්නේ මෙයා? A B C D යන ප්‍රභේද වලින් රිකිලි හතරක් බද්ධ කරනු ලැබේ. මේ ආකාරයට B C D E යන හරිනේ. ඒ කියන්නේ මොකද්ද? A එකක් ගත්තොත් හතර බැගින්ම බද්ධ කරනවලු. B එකක් ගත්තොත් හතර බැගින්. C එකක් ගත්තත් හතර බැගින්, D එකක් ගත්තත් හතර බැගින්, E එකක් ගත්තත් හතර බැගින්. ඒ කියන්නේ මොකද්ද? A පැලයක් ගත්තත් A රිකිල්ලක් බද්ධ කරන්න බෑද? පුළුවන්. ඒක නෝමල්. A පැලයක් ගත්තත් B එකක් බද්ධ කරනවා, A එකක් ගත්තත් C එකක් බද්ධ කරනවා, එකක් ගත්තත් D එකක් බද්ධ කරනවා. ඒ කියන්නේ මොකද්ද මේ? ඒ කියන්නේ මුළු සම්භාවිතාවම වෙන්න පුළුවන් කියන එක තමයි මේ කියන්නේ බං. හරි. ඒ කියන්නේ මොකද්ද මේ හැම කොටුවක්ම මාක් වෙනවා. හැම කතරියක්ම මාක් වෙනවා. හරිම ලේසි මේ ගණන්. තේරුණාද? ඇති දෙයක් නෑ ළමයි. හරි ළමයි. ඔන්න ඔච්චරයි ළමයි. පළවෙනි ගානේ කරන් තියෙනවා ලකුණු 5ක් ලං වෙලා තියෙන්නේ. හරි ඊට පස්සේ අපිට මොනවද කියන්න තව ළමයි? සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට මෙන්න මේක මාක් කරනවට ළමයි ලකුණු එකක් වගේ හම්බ වෙයි. නැත්තම් එකක් හෝ දෙකක්. හරිද? එකක් හෝ දෙකක්. හරි. ඊළඟට අපිට කියනවා තව B කොටස බද්ධ කරන ලද පැල අතුරෙන් අහඹු ලෙස තෝරා ගනු ලබන පැලයක්. දැන් බලන්න හොඳට. බද්ධ කරන පැල අතුරෙන් අහඹු ලෙස තෝරා ගනු ලබන පැලයක් එම ප්‍රභේදයේම රිකිල්ලක් බද්ධ කරන ලද. ඒ කියන්නේ මොකද්ද? වරහන් ඇතුළේ තියෙන මොකද්ද? සමජාතීය බද්ධ කරන ලද. එකක් වීමේ සිද්ධිය වනවා. ඒ කියන්නේ මොකද්ද මේ? සමජාතීය නේද? ඒ කියන්නේ මේ මොකද්ද බං? පැලෙත් A වෙලා රිකිල්ලත් A වෙනවා කියන්නේ මොකද්ද? සමජාතිය. පැලෙත් B වෙලා රිකිල්ල B වෙනවා. හදිසිය පැලේ B වෙලා රිකිල්ල C වෙනවා සමජාතියද නෑ. ඒ කියන්නේ මේ මොකක්ද වට කරන්න කියන්නේ? මේ සමජාතිය ටික. ඒ කියන්නේ මෙන්න මේ ටික නේද ළමයි? හරි ළමයි. ඔන්න ඔය ටික තමයි මාක් වෙන්නේ. දැන් හරි නේද? හරි දැන් මේ බලන්න E එක. E කියලා මෙතන E එකක් නැහැ නේ. එහෙනම් ඒක සමජාතිය වෙන්නේ නැහැ. E එක D එකකින් ඉවරයි. හරි. ඊළඟට අපිට මොකක්ද කියන්නේ? සිදුවීමේ සම්භාවිතාව සොයන. අපි මේවා ළමයි ගණන් වල සාකච්ඡා කරා. මොකක්ද දැන් අපිට කියන්න තියෙන සම්භාවිතාව? B එකට උත්තරේ ළමයි මෙන්න මේක. මොකක්ද උත්තරේ? මුළු සම්භාවිතාව හොයන මුළු සම්භාවිතාවක 1 2 3 4 5යි 1 2 3 4යි 4 5 කියද ළමයි 20යි. ඔන්න මුළු සම්භාවිතාව 20යි ළමයි. 20න් කොච්චරයිද මේ අපි වට කරේ? 1 2 3 4යි ළමයි. හරි. ඔන්න 20න් 4යි කියලා අපිට උත්තරයක් එනවා. නේද?
සම්භාවිතා මේ විදිහට තියෙන ගානෙම ලියන එක හොඳයි ළමයි. නැත්නම් ඔයාලට තව කට්ටිය උනා මේව සවසුඩු කරලා දිනා මොකද්ද? මොනවාද 4 ඒව නම් 1යි විස්තර 4 ඒව නම් 5යි. මෙහෙම ලියන්නත් පුළුවන්. හැබැයි මේක ඕනිකමක් නෑ ළමයි. මේකත් හරි, මෙතෙන්ටත් හරි. මේක වඩාත් හොඳයි. තේරුණාද? සාමාන්‍ය ළමයි ඔන්න ඔය වගේ ටිකක් තමයි තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් මෙතෙන්ටත් ළමයි ඔයගොල්ලන්ට මෙතෙන්ට ඔයගොල්ලන්ට ලකුණු දෙකක් හම්බුන තුනක් වගේ හම්බ වෙනවා. ඒ වගේම දැන් ඔයගොල්ලෝ හොයලා ලියලා සහ මෙතන වට කරලා දක්වනකොට ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ළමයි එක ලකුණක් හම්බුනොත් මෙන්න මේ වට කරලා දක්වනවට වට කිරීමට ලකුණු කීයද? එකක් හම්බුනොත් එතකොට 1යි 2යි 3යි මෙන්න මේ භාගික ලියනකොට මොනවද ළමයි? ලකුණු මෙන්න මේක ලියනකොට ලකුණු කීයද? දෙකක් හම්බෙන්න පුළුවන්. හදිස්සියවත් මෙතෙන්ට එකක් හම්බෙලා මෙතෙන්ට එකක් හම්බුනොත් ලකුණු කීයද? මෙතෙන්ට ලකුණු 3ක් හම්බ වෙන්න පුළුවන්. ඒක අපේ ළමයි ගාන අනුව වෙනස් වෙනවා. මේ වගේ ලේසි ගණන් සහ අමාරු ගණන් කියලා නම් දේවල් නැහැ. ඔක්කොම ලේසි ගණන්. තේරුණාද ළමයි? හරි ළමයි. අපි ඊළඟට ළමයි මේකේ part B එක සාකච්ඡා කරමු. ඒක නැත්තම් රෝමිලක 2 හරි. අපිට මෙන්න මෙහෙම තමයි ගාන කියලා දෙන්නේ. මම ගාන කියවන්න ළමයි. අපිට ඕන දීලා තියෙන දත්ත ටික ඔන්න මම ලියාගෙන තියෙනවා. අකුරු ගැන නම් හිතන්න එපා. හරි මම කියවන්න ළමයි. පැල තවානක ඇති බද්ධ කරන ලද පළතුරු පැල සමූහයක් අතුරෙන් අහඹු ලෙස තෝරා ගනු ලබන පැලයක් සමජාතීයව බද්ධ කරන එකක් වීමේ සම්භාවිතාව 0.2යි. ඒ කියන්නේ මොකද්ද? සමජාතීය එකක් වීමේ සම්භාවිතාව 0.2යි. 0.2 කියන්නේ කීයද? 10න් 2යි. ඒ කියන්නේ ළමයි සමජාතීය එකක් නොවන සම්භාවිතාව කීයද? 10න් 2ක් මෙතන නම් ඉතුරු ටික මෙතනනේ බං. එහෙනම් මෙතන කීයද බං? 10න් 8යි. තේරුණාද? නැත්තම් කීයද? 0.8යි. හරි. ලේසි නේද? දැක්ක නේද? පොඩි එකයි දාන්න තිබ්බේ. දැක්කනේ බං. හරිම ලේසි. ගාන කියවගෙන යද්දි උත්තර දාන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? 0.2 වන බවද සමජාතීය බද්ධයක් සාර්ථක වීමේ සම්භාවිතාව 0.8යි. ඒ කියන්නේ මොකද්ද? සමජාතීය බද්ධයක් සාර්ථක වෙන සම්භාවිතාව. සමජාතීය බද්ධයක් සාර්ථක වෙන සම්භාවිතාව කීයද? 0.8යි. මම මෙතන කියන්නේ 0.8යි කියලා. ඒ කියන්නේ කීයක්ද බං? 10න් 8ක්. නේද? 10න් 8යි ළමයි. හරි. එතන 10න් 8යි නම් සමජාතීය බද්ධයක් අසාර්ථක වීමේ සම්භාවිතාව කීයද එහෙනම්? 10න් 2යි. දැක්ක නේද? හරිම ලේසි. ඊට පස්සේ අපිට තාම මොනවද කියන්නේ? සමජාතීය නොවන බද්ධයක් සාර්ථක වීමේ සම්භාවිතාව 0.6යි. සමජාතීය නොවන බද්ධයක් සාර්ථක වීමේ සම්භාවිතාව කීයද? 0.6යි. ඒ කියන්නේ කීයද? 10න් 6යි ළමයි. එහෙනම් සමජාතීය නොවන බද්ධයක් අසාර්ථක වීම කීයද? 10න් 4යි. හරි ළමයි. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට කලින් වීඩියෝස් වල තියරිය කියලා දුන්නා. මොකද්ද? අත්ත දිගේ සම්භාවිතා ගුණ කරනවා, අතු වල සම්භාවිතා එකතු කරනවා. හරි. අත්ත දිගේ සම්භාවිතා මේ තියෙන්නේ බං. හරි. මම පළවෙනි එක ලියන්නම්. මොකද්ද? 10 ගුණ කිරීම 2 ගුණ කිරීම මොකද්ද? 10 ගුණ කිරීම 8. සාමාන්‍යයෙන් මේකේනම ළමයි 100යි යට ගිය 10 වරක් 10 100යි. 100න් ගියද ළමයි? දෙවරක් 8 16යි. මේක බලන්න. ආයිත් අත්ත දිගේ තියෙන මොකද්ද? මේ අත්ත මොකද්ද? සමජාතීය සාර්ථකත්ව. මේක මොකද්ද? සමජාතීය අසාර්ථකත්ව. ඒ කීයද? 10යි. 10 ගුණ කිරීම 2 ගුණ කිරීම ආයෙත් 10 ගුණ කිරීම 2ක්. ඒ කියන්නේ මොකද්ද? 100න් 4යි. හරි ළමයි. එහෙනම් මේක බලන්න. මේ මොකද්ද? සමජාතීය නොවන සාර්ථකත්ව කීයද? 10න් 8 ගුණ කිරීම 10න් 6ක්. 10න් 8 ගුණ කිරීම 10න් 6යි ළමයි. ඒ කියන්නේ කීයද මේක? 100න් 40 කීයද? 8 වරක් 5 නම් 40. sorry 8 වරක් 5 නම් 40යි. එහෙනම් 8 වරක් 6 කීයද? 48යි ළමයි. ඒ වගේ ලේසි විදිහට ඔයගොල්ලෝ මතක තියාගන්න චක් කරනම් මොනවා. හරි. දැන් බලන්න සමජාතීය නොවන අසාර්ථකත්ව මොකද්ද? 10න් 8 ගුණ කිරීම 10න් 4ක්. ඒ කියන්නේ මොකද්ද? 10 වරක් 10 නම් 100යි. හරි. 8 වරක් 4 කීයද ළමයි? 32යි ළමයි. හරි නේද? ඔන්න මං
අතු ටික ಗುಣ කරගෙන දාගත්ත ළමයි. මේ තියෙන්නේ එකක්, මෙන්න තව එකක්, මෙන්න ළමයි තව එකක්, මෙන්න ළමයි හරි නේද? අතු 4යි ළමයි උත්තර 4ක් ඇවිල්ලා තියෙනවා. හරි. ඊට පස්සේ අපිට මොනවද කියන්නේ ළමයි? සාමාන්‍ය ළමයි ඔයගොල්ලෝ මෙන්න මේ රූප සටහන් නැත්තම් මේ රුක් සටහන මේකේ ලියලා මෙන්න මේ අපි මේ කළු පෑනෙන් දාපු දත්ත ටික දැම්මොත් ඔයාලට ලකුණු කීයක්ද? ලකුණු 3ක් විතර ගන්න පුළුවන්. තේරුණාද? ඊට පස්සේ ළමයි අපිට කියනවා මොකද්ද? පළවෙනි එක කියන්නේ ඉහත තොරතුරු ඇසුරෙන් සුක් සටහනේ හිස්තම් පුරවන්නලු. ඊට පස්සේ අපිට තව මොකද්ද කියන්නේ? B එකේ කියනවා මොකද්ද? මෙම පැල තවාණෙන් අහඹු ලෙස තෝරා ගනු ලබන බද්ධ කරන ලද පැලයා මෙම පැල තවාණෙන් අහඹු ලෙස තෝරා ගනු ලබන බද්ධ කරන ලද පැලයා බද්ධය සාර්ථක එකක් වීමේ සම්භාවිතාව ගණනය කරන්න. බද්ධ කරන ලද පැලනේ මේ තියෙන්නේ. ඒකේ එකක් හරි සාර්ථක වීම නේද? ඒ කියන්නේ මේක සමජාතීය වුණත් සමජාතීය නොවන ප්‍රශ්නයක් නෑ නේද? හරි. අපි කියනවා සාර්ථක වීම නෝනේ. ඒ කියන්නේ මොකද්ද? සමජාතීය සාර්ථකත්වයි සමජාතීය නොවන සාර්ථකත්වයි නේද අපිට ඕනි. දැන් දැක්ක නේද මම කලින් වීඩියෝස් වල කිව්වා වගේ මොකද්ද අපෙන් මේකේ ලකුණු පහ ගන්නවා අපිට මොනවද ඕනි? අත්ත දිගේ සම්භාවිතාව ගුණ කරනවා, අතු වල සම්භාවිතා එකතු කරනවා. දැක්ක නේද? ලකුණු පහ නිකම්ම ගන්න පුළුවන්. හරි. එහෙනම් මම මේ පැත්තෙන් ලියන්නම් ළමයි. ඒකේ part 2 එකට උත්තරේ මොකක්ද අපෙන් අහන්නේ? එකක් හරි සාර්ථක වෙන්න ඕනේ. හරි. ඒ කියන්නේ මොකද්ද? මේ සමජාතීය සාර්ථකත්ව නේද? ඒක ඔන්න සාර්ථක වෙලා නේද? ඒක කීයද? 100න් 16යි. ඒකට එකතු කරන්නේ මොකද්ද? අතු නේද? දැන් මේ වෙන අතු නේද? එහෙනම් වෙන අතු වල සම්බන්ධය මොනවද කරන්නේ? එකතු කරනවා. 100න් 16යි. දැන් මේ ඔය කියන එකට මේක හරියනවද? නෑ නේද? දැන් මේක සමජාතීය නොවන අසාර්ථකයි. හැබැයි මෙන්න මේක හරි නේද? මොකද්ද? සමජාතීය නොවන හැබැයි සාර්ථකයි නේද? එහෙනම් මේක කීයද? 100න් 48යි ළමයි. 100න් 48යි භාග එකතු කරද්දී මොනවද වෙන්න ඕනි? හරය සමාන වෙන්න ඕන ළමයි. දැන් හරය සමාන වෙලා එහෙනම් හරය 100යි ළමයි. ළමයි කීයද? 48යි 16යි එහෙනම් 56යි sorry 48යි 16යි කියද්දී මේවා එකතු කරන්නේ එහෙම ලේසි කොහොමද? 48ට 10ක් එකතු කරාම කීයද? 58යි. 58ට 6ක් කියන්නේ කීයද ළමයි? 64යි. ලේසි නේද වැඩේ? හරිම ලේසි. කැමති නම් මේක සුළු කරලා ලියන්න පුළුවන්. මේක ළමයි වඩාත් හොඳයි. හරි ළමයි. ඔන්න ළමයි ඔයගොල්ලෝගේ 2025 2026 O level වල සම්භාවිතාව ගානත් ඔන්න අපි සාකච්ඡා කරා. ඒ වගේම තමයි ඔන්න මේ වගේ තව අමාරු පාස් පේපර්ස් අපි ඉස්සරහට දානවා ළමයි. අපිත් එක්කම රැඳිලා ඉන්න කියලාත් අපි ඉල්ලනවා. ඉතින් මෙන්න ඔයගොල්ලෝගේ සම්භාවිතාව ගාන මේක බලලා සහ මේක ඔයගොල්ලෝ දන්නේ නැති නැත්නම් වගේ දන්න හැම යාළුවෙක්ටම ෂෙයා කරන්න මේ වගේ link කිසිම ප්‍රශ්නයක් නැහැ. ළමයි ඉතින් අපේ ක්ලාස් වලට join වෙන්න කැමතිද අපේ WhatsApp group එකේ එහෙම link එක තියෙනවා. ඔයගොල්ලෝ join වෙන්න. හරි ඉතින් හැමෝටම එහෙනම් සුබ දවසක්.